බලන්නකො 66 ළමයි 4 දෙනෙකු හා වැඩිහිටියන් 3 දෙනෙකු සඳහා කිරි තේ සකස් කිරීමට කිරි ලීටරයක් අවශ්‍ය වේ. ළමයි 4යි වැඩිහිටියෝ 3යි. කිරි තේ හදන්න කිරි තේ ලීටරයක් ඕන. අපි මේම ලියා ගමුකෝ මේ බලන්න. ඔන්න ළමයි. ළමයි 4යි ඔන්න වැඩිහිටියෝ. වැඩිහිටියෝ 3යි. කිරි තේ හදන්න කිරි තේ ලීටර 1ක් යනවලු. ඊට පස්සේ අහනවා පුතේ. ඒ අනුව ළමයි 20 දෙනෙකු හා වැඩිහිටියන් 15 දෙනෙකු සඳහා කිරි තේ සකස් කිරීමට අවශ්‍ය කිරි ලීටර ගාන කීයද? ඔන්න වැඩේ. ළමයි ඉන්නවා 20ක්. වැඩිහිටියෝ ඉන්නවා 15ක්. එහෙනම් කොච්චර ලීටර ඕනද? ලීටර කොච්චර ඕනද? කොහොමද මේක හදන්නේ? පුළුවන්ද? කොහොමද හදන්නේ කියන්න බලන්න. අදපු කය ඉන්නවද? කොහොමද හදන්නේ? මොකද පුතේ? ලීටර 5යි. කොහොමද හදන්නේ? කොහොමද කියන්නකෝ ඒක එන්නේ? හදන්නේ කොහොමද? කොහොමද හදන්නේ? නෑ පුතේ අඩු කරලා නෙමෙයි. මේ බලන්නකෝ හොඳට බලා ගන්නකෝ. ළමයි 4 නෑ පුතේ. නෑ මේ බලන්නකෝ. ළමයි 4 දෙනයි වැඩිහිටියෝ 3 දෙනාටයි මේ අහගන්න හොඳ බබාලා වගේ. ළමයි 4යි වැඩිහිටියෝ 3 දෙනාටයි ලීටරේනේ. දැන් බලන්න ළමයි 20යි කීයක්ද? කී ගුණයක් වෙලාද? 4 කීයක්ද? 4 20ට කීයක්ද? 5යි 5 ගුණයක් නේද? එතකොට වැඩිහිටිය 3 15 වෙලා කී ගුණයක් වෙලාද? 15ට 3 කීයක්ද? 5 ගුණයක්. අන්න හරි. එහෙනම් පුතේ කිරි ගානත් 5 ගුණයක් කරමු. ලීටර් එක 5න් ගුණ කරමු. එතකොට කීයද? ලීටර 5යි. බලන්න කොච්චර ලේසිද කියලා හිතන්න ඕන. විදිය වෙනස් කරගන්න. හිතන්න